අපි බලයට ගේන ඡන්දෙ දුන්නත් යම් සැකයෙන් යුතුව ඡන්දෙ දෙන්නේ නැති. දැන් අපේ ආණ්ඩුව අදලා අවුරුද්දකට ටිකක් වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. තවත් සැකයක් තියෙනවද? අද පළමු වතාවට විශ්වාස කරන ආණ්ඩුවක් රටේ හැදිලා තියෙනවා. විශ්වාස කරනව නේද? විශ්වාස කරනවනේ. තුලත යුද්ධෙන් අවතැන් වී සිටින සියලු ජනතාවගේ නිවාස ප්‍රශ්නය අපි විසඳනවා. මා දන්නවා මැතිවරණයන්හිදී ජනතාව තුල විශේෂම උතුරේ ජනතාව තුල අපි පිළිබඳ යම් කුකුසක් දෙගිඩියාවක් සැකයක් තියෙන්නේ නැති. අපි බලයට ගේන ඡන්දෙ දුන්නත් යම් සැකයෙන් යුතුව ඡන්දෙ දෙන්නේ නැති. දැන් අපේ ආණ්ඩුව අදලා අවුරුද්දකට ටිකක් වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. තවත් සැකයක් තියෙනවද? අද පළමු වතාවට යාපනයේ ඔබ විශ්වාස කරන ආණ්ඩුවක් රටේ හැදිලා තියෙනවා. විශ්වාස කරනව නේද? විශ්වාස කරනවනේ. මගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගත්තොත් යුද්ධයක් යටතේ අපි ජීවත් වුණා. සැකයෙන් ජීවත් වුණා. වෛර කරමින් ජීවත් වුණා. එහෙම තිබුණානේ. දෙමළ ජනතාව කෙරෙහි සිංහල ජාතිවාදී කණ්ඩායම් සැකයෙන් බලනවා. සිංහල ජනතාව කෙරෙහි දෙමළ ජාතිවාදී කණ්ඩායම් සැකයෙන් බලනවා. දීර්ඝ කාලයක් ගැටුමක් තිබුණා. ගැටුමෙන් අපි කාටවත් ප්‍රතිඵල ලැබුණේ නැහැ. මොනවද ඒ ගැටුමෙන් අපිට ඉතුරුනේ? අම්මා තාත්තා හිමි වුණු දරුවන් ආර්ථිකයෙන් මුළුමනින්ම කඩා වැටිලා ඥාතීන් මිතුරන් අහිමි වෙලා උතුරේ දකුණේ දෙකේම ගොදුරු බවට පත් වුණා. ඒ මුළු විනාශයේ පිටිපස්සෙම තිබුණේ දේශපාලනයේ බලය ලබා ගැනීම. අදත් තනින් තන එක්ක පුරාවස්තුවක් කේන්ද්‍ර කරගෙන එක්ක ආගමික ස්ථානයක් කේන්ද්‍ර කරගෙන මේ ජාතිවාදී ගැටුම් අවුලන්න උත්සාහ කරනවා. මම ඔබලට එක සහතිකයක් දෙන්නම්. යලි අපේ රටේ උතුරේද දකුණේද නැගෙනහිරද කවර ප්‍රදේශකවත් සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා කිසිදු ජාතිවාදයකට අපි ඉඩ නොදෙන බව මම සහතික කරනවා. කරලා තිබෙනවා සකස් කරන්න. එතන යම් ඉදම් ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. මම ඊයේ දිසාපතිතුමත් එක්ක කතා කරා කොහොමද විසඳන්නේ කියලා. ඒ වැඩ කටයුතු මේ අවුරුද්ද ඇතුළත ඉතා වේගෙන් අපි අවසන් කරනවා. අපි දුවස්ස ක්‍රීඩාංගණයක් හදන්න යාපනයේ නගරේ සැලසුම් කරා. නමුත් දේශපාලකයන් විසින්ම අධිකරණයට ගිලා නඩුවක් දැම්මා. දන්නව නේද? ඒ දුවස්ස ක්‍රීඩාංගණය අවශ්‍යද නැද්ද? යාපනයේ දරුවන්ට අවශ්‍යයි. හැබැයි දේශපාලක නඩු දානවා. ඒ කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ ජනතාවට විරුද්ධ දේශපාලනයක්. අපි තා ඉක්මනින් ඒ නඩුව අවසන් කරලා එතනම හෝ ඒ ආසන්න තැනක මේ දුවස්ස ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු මේ අවුරුද්දේ අවසන් කිරීමට අපි සැලසුම් කරලා තිබෙනවා. මේ බිඳුණු හදවත් අපි යා කරන්න ඕන. සැකේ අවිශ්වාසය තුරන් කරන්න ඕන. අපේ પરම්පරාව යුද්ධ කරගත්තා. අපේ પરම්පරාව ගැටුම් ඇති කරගත්තා. අපේ දරුවන්ගේ પરම්පරාවට ගැටුම් ඇති වෙන රටක් සමගියෙන් ජීවත් වෙන රටක් අපි හදන්න ඕන. ඒ වෙනුවෙන් අපි හැමදේම එකතු වෙන්න ඕන. මම විශ්වාස කරන මේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් නිර්භීත පියවරක් ගත්තා. දැකලා නැති අපිව අහලා නැති අපිව විශ්වාස කරලා අපිට එකතු වෙලා ඉන්නවා. අපේ ආණ්ඩුව හදාගන්න මැදිහත් වෙලා තිබෙනවා. දැන් අනෙක් පස්සෙන් අපිට තියෙන බැඳීම මොකද්ද? ඔබ අප කරේ තබන විශ්වාසය කිසිසේත්ම පළුදු වෙන්නේ නැතුව තව විශ්වාසය ආදරය ලිංගතුකම වර්ධන වෙන ආණ්ඩුවක් වර්ධන වෙන නායකයින් තමුන්නාන්සලා අපිව අත්හැරලා යන්නේ නැහැ වගේම අපිත් තමුන්නාන්සලා අත්හැරලා යන්නේ